ලෝකේ විශිෂ්ටතම නිමවුම නැතිනම් සබහාදහමේ විශිෂ්ටතම නිමවුම තමයි මිනිසා. මේ කුඩා දරුවා උත්පත්තිය ලැබනවත් එක්කම එම දරුවා තුල නැත්නම් මේ මිනිස් දරුවා තුල තියෙන ආදරය, ගෞරවය, සෙනෙහස වැනි මානව වටිනාකම් කොයිතරම්ද කිව්වොත් සුවඳ මලක් වගේ. ඔවුන්ගේ නුවණස, ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ ආකල්ප ඉතාමත් ඉහළයි. නමුත් කාලයාගේ ඇවෑමෙන්ම මේ කුඩා දරුවා වියපත් වෙමින් එන විට ඊර්ෂ්‍යාව, වෛරය, තරහ, බලලෝභීත්වය ආදී සියලුම මමත්වයේ තුලින් මේ මිනිසුන්ගේ නුවණ, දැනුම, ආකල්ප සියල්ලක්ම විනාශ වෙලා ගිහිල්ලා. මේ දෙරණ තුල එවැනි සුපිෂ්පිත වූ මල් හඳුනා ගන්නට නොහැකි තරම් ලෝකයේ තුලත් මිනිසුන් එකිනෙකාට කුලල් කා ගනිමින්, තමන්ගේ බලය පෙන්වමින්, ධනය පෙන්වමින් එකිනෙකාව පරයා ඉදිරියට එන්නට ගන්න උත්සාහ තුළ මේ ලෝකයේම වටිනා වස්තුව, මිනිසා අපූර්ව නිර්මාණය විනාශ වෙලා ගිහිල්ලා. ඔබ දකිනවා ඇති බලවත් රටවල් අතර නිතර ගැටෙන යුද ගැටුම්. මිනිසුන්ගේ අයිතිවාසිකම් විනාශ වෙන යුද ගැටුම්. පුංචි දරුවන් යුද්ධයට මැදි වෙලා විනාශ වෙන, ගුණදම් විනාශ වෙන, තමන්ගේ ඉසුරු පොදි බැඳගෙන යන මිනිසුන්ගේ බලලෝභීත්වයේ තියෙන අන්ධකාර වූ දේශපාලන රටාවන්. මේ දේවල් නිසා මිනිසු තුල තිබිච්ච සතුට, සොම්නස සියල්ලක්ම ඈත් වෙලා ගිහිල්ලා මිනිසුන් ජය පැන්බොනවා, තවත් මිනිසෙකු පරදවා, තවත් මිනිසෙකු විනාශ කරමින්. ඉතින් මේ තරම් නුවණින් එළිය වෙච්ච මිනිසුන් මේ හැසිරෙන්නේ ඇයිද කියන කාරණාව අපිට තවමත් ප්‍රශ්නයක්. බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය, ජීසස් වහන්සේ දේශනා කරපු ධර්මය, නබිතුමන් දේශනා කරපු ධර්මය හා අනිකුත් සියලුම ආගමික නායකයින් ප්‍රකාශ කරපු ධර්මය, සෙනෙහස, ප්‍රේමය. අද ඒ ප්‍රේමය කොයි තරම්නම් මිනිසුන්ට විඳවන්නට වන්නා වූ ප්‍රේමයක් බවට පරිවර්තනය කරලාද? ඇයි මේ තරම් සුදු පාට වූ මිනිසුන් කළු පාට වූ සිතුවිලි වලට හැරෙන්නේ? ඒක අපි යන්නේ. මිනිසුන්ගේ මේ රක්තලී විස වෙලා සිරුර පුරාම දුවනවා. ඉසුරු සොයාගෙන මේ දුවන ගමනේ හැම තැනම යුදක, ගිනිමල් පිපිලා අහස පුරාම. ඉතින් මේ ඇවිලෙන ගිනිදැල් සිසාරා නිවන්නේ කොහොමද? ඉතින් අපි නැවතත් කියනවා මේ සුසුම්, මේ මිනිසුන් හෙළන සුසුම් මේ යුද්ධයේ ප්‍රතිඵල. මිනිසා සුවඳයි මලසේ, නුවණින් එළියයි ඉරුසේ, පරවි වැටිනා